හෙලෝ කොහොමද ඔයාලට ඔන්න ඉතින් අදත් වෙනද විදියටම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවා. ඉතින් ඔයාලා බලනවා ඇති මේ මොකද මේ පටන් ගන්නකොටම කරන්නේ කියලා. ඉතින් හැමදාම නෙවෙයි කාලයකට පස්සේ ඔන්න මං හිතුවා උදේ කෑම විදියට මේ බුල්ඩක් රාමෙන් නූඩ්ල්ස් එකක් try කරලා බලන්න නෙමෙයි ඉතින් කන්න. ඉතින් ඔයාලා දැක්ක විදියටම කාලුගුණේ ඉතින් හරිම වැහිබර කාලුගුණයක් තමයි තියෙන්නේ. ඉතින් මං හිතුවා මේ කාලුගුණයත් එක්ක රාමෙන් නූඩ්ල්ස් එකක් ඉතින් හොඳට ගැලපෙනවා කියලා. ඉතින් මේක හැමදාම කන්න හොඳ කෑමක් නෙමෙයි. ඒ වුණාට ඉතින් ඉඳලා හිටලා කෑවට කමක් නැහැ. ඉතින් ආසයි නා. ඒ වගේම ඔයාලා කියාගෙන යන්න බාන ඔයාලා සාමාන්‍යයෙන් උදේට මොන වගේ කෑමක්ද කන්න කැමති කියලා. උදේට ඔයාලා පැන් රස කෑමක් කන්නද කැමති නැත්නම් උදේට තේක බිරක් නැගිටින්නේ. ඉස්සර නම් මට පුරුද්දක් තිබ්බා. නිදාගෙන නැගිටිනකොටම ඇඳ ගාවට තේ පුදිනක් දුන්න නැත්නම් මට ඇඳෙන් නැගිට ගන්න බැරි වෙන තත්වයක්. හැබැයි දැන් නම් ඇත්තටම මම තේ බොන්නේ නැහැ. ඒ තීරණය ගන්න ප්‍රධානතම හේතුව නේ ඉතින් ඇත්තටම කිරිපිටි කියලා තමයි ඇත්තටම ගොඩක් ගුණදායක දෙයක් නෙමෙයි. ඉතින් කිරිපිටි වලින් හදන තේ වලට තමයි මම කැමති උනේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන තේ වලට වැඩිය. ඉතින් ඒක නිසා සහ ශරීර සෞඛ්‍ය ගැන හිතලා මම කිරිපිටි බොන එක නතර කරා. හැබැයි දැන් මම ලංකාවේ ඉඳලා මෙහි ෆින්ලන්ඩ් වලට ආවට පස්සේ වැඩ කරනකොට මෙහි ආයි ගොඩාක් කොෆි බොනවා. ඉතින් මෙහි ඉන්නකොට කොෆි බොන්න පුරුදු වෙන එක නිකම්ම සිද්ධ වුණා. හැබැයි ඒකත් මම එහෙම ඇඩික්ට් වෙලා වගේ කොෆි බොන්නේ නැහැ. වැඩට යන දවස් වලට එක කොෆි එකක් වගේ බොනවා. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ රාමෙන් නූඩ්ල්ස් එකත් එක්ක කන්න ඒක එකක් හදාගත්තා. එහෙම කද්දී රසයි සහ මේක අපේ උදේ කෑම විදියට නෙගන්නේ ඒක හින්දා ඉතින් ඒක එකක් ඕනි කියලා හිතුණා. මේ මෙතනදී ළමයි මම ඒක මේ දාගන්න ගිහිල්ලා පාජනයේට පිටරේ අනිත් පැත්තට හැරිලා තමයි තින් දැන් ඔය අතක් පිච්චුණා ඔක අනිත් පැත්ත හරවන්න ගිහිල්ලා මේ ඒ වුණාට මම පස්සේ ඒක හරවගත්තා. ඔයාලට පේන්නේ මේ කිසිම අවුලක් නැහැ. ඒක හොඳට තිබ්බා මේ තියෙන්නේ. අපි හබිබෝගේ පිටරේ. ඉතින් හරියට බලුවොත් අද දවසම පොඩ්ඩක් චීට් ඩේ එකක් වගේ තමයි යනවා. ඔයාලා ටිකටම හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇයි මම එහෙම කිව්වේ කියලා. ඉතින් දැන් තියෙන්නේ රස බලන වේලාව තමයි. මේ මම අපේ කෙනාට පොඩක් මේ වීඩියෝ එකට නිකන් ලස්සනට එන්න කියලා මෙන්න එක හිතලම තමයි ඉතින් ගත්තේ. මේ ඔයාලට පොඩක් ලස්සන වේවා කරන්නේ ඒකට පිරණ අපේ කෙනා කොලන් ඇස්සේ. ඉතින් දැන් අපි මේ රස බලන්න යන්නේ. ඉතින් මේක ඇත්තටම 아무තුවෙන් රස බලන්න දෙයක් නෑ. ඉතින් මේක මම කරපු එහෙම විශේෂ කියලා දෙයක් නෑ. ඉතින් මේ පැකට් එකේ තිබ්බ දේවල් දාලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට ඔයාලට පේන්නේ රස බලන්න හිතුණා. ඉතින් දැන් අපි මේක මෙහෙම කාලා එන්නම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. As usual. එහෙනම් මිහසේ කාලා එන්නම් ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. Hello guys, ඔන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඔයාලට පොඩි විශේෂ දෙයක් පෙන්නන්න. මේක අපේ US කුලම් හිසිටි එකේ ෆෙයා එකක් තියෙනවා. අපි ඒක බලන්න යන්නේ අද ඒකේ අන්තිම දවස. ඉතින් අපි ගිහින් බලමු එතන මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ. අපිට ආරංචි වෙච්ච විදියට නම් මෙතන ෂෝක් කියලා තමයි දැනගන්න ලැබුණේ. ගිහින් බලමු ඉතින් නේ. ඔයා කලින් පාරට ගියාද එතනට? නෑ මම වටේ ගියේ. ඒ වුණාට දැක්ක ඇතුලේ තියෙන්නේ. ගියා මෙයාට තියෙන්නේ. ඔව්. අද වෙදේ එකපාරට ආවුව තියෙනවා. ආයෙ නැති වෙනවා. අන්න ඒ වගේ වෙදේ එකක් තමයි තියෙන්නේ. ඔයාලට මම අද ගිෆ්ට් රෙඩි වෙන්නේ ඉගෙනාවේ නැහැ. ලෑස්ති වුණා ටටක් ගාලා. ඉතින් අපි ගිහින් බලමු.
ඉතින් දැන් අපි බස් එකෙන් බැහැලා දැන් මේ ඒ තියෙන තැනට ෆෙයා එක තියෙන තැනට චුට්ටක් දුර ඇවිදගෙන යන්න ඕනි. මහා ගොඩක් දුර නෙමෙයි. එනාට ඔය පාලම හරහා යන්න ඕනි එහා පැත්තට. එතන තමයි තියෙන්නේ ෆෙයා එක. ඉතින් ඔයාලට ඈතින් පේනවා ඇති කොච්චරක් සෙනග ඉන්නවද කියලා. මේ යන හැමෝමත් යන්නේ එතනට තමයි. ඉතින් අපි අතට ගිහිල්ලා බලමු එතන මොකද වෙන්නේ කියලා. ඈතට ඔයාලට දැක්කට පස්සේ පේනව නේද එක එක රටවල් වල කොඩි තියෙනවා කියලා. ඔව්. මෙතන මේ ෆෙයා එකේදී තියෙන්නේ එක එක රටවල් වල ඒ රටවල් වලට ආවේනික වෙච්ච සහ මං හිතන්නේ ෆිනිෂ් අය ඒ කියන්නේ මෙහි කට්ටිය ගොඩක්ම කන්න කැමති වගේ ඒ කියන්නේ ආස වෙයි කියලා හිතන කෑම වර්ග සහ මෙයාලට උවමනා කරන දේවල් තමයි ගොඩක්ම මේ ෆෙයා එකේ තිබ්බේ. කියන්නේ වෙන වෙන කෑම හැම જાතියක්ම වගේම තිබ්බා. ඔයාලට මේ පේන විදිහට චොක්ලට් හැම දෙයක්ම වගේ. හැබැයි මං හිතන්නේ මෙයාලගේ රසට ගැලපෙන දේවල් තමයි ටිකක් මෙතන තිබ්බේ. මට තේරෙච්ච විදිහට මං දන්නේ නැහැ. ඉතින් කෑම නම් ගොඩාරියක් තිබ්බා. මොනවාද කන්න කියලා හිතාගන්න බැරි තරමට. හැබැයි අපි ගෙදරින් යනකොට කාලා තමයි ගියේ. හැබැයි එතනට ගියාට පස්සේ අපිට හිතුණා නොකා ගියා නම් හොඳයි කියලාත්. මොකද කන්න කෑම ಜಾති ගොඩක් තිබ්බා. ගොඩක් තිබ්බ පැන් රස කෑම. පැන් රස නැති කෑමක් තිබ්බා. ඒ වුණාට ගොඩක්ම පේන්න තිබ්බේ පැන් රස කෑම. ඉතින් අපි මේ මුලින්ම කරන්නේ අපි ගොඩක් වටයක් ගහලා බලුවා මොනවද අපිට කන්න හොඳ කෑම තියෙන්නේ කියලා. මොකද මට මේ වෙලාව නම් ඇත්තටම බඩගින්නක් තිබ්බේ නැහැ. අපි දැන් නම් මේ පොලිමකට ඇවිල්ලා ඉන්නේ. මේකනේ අපි ඉඳලා ගත්තා වොෆල්. මම මේක කලින් ඇත්තටම වොෆල් try කරලා නැහැ. ඔයාලා විශ්වාස කරනවද නැහැ. මේ තමයි මම first time වොෆල් එකක් try කරන්නේ. ඉතින් මේක රස ගැන කිව්වොත් ඒක රසයි. මේක ඉතින් pancake වගේ texture එකක් තමයි තිබුණේ වොෆල් එකේ. ඉතින් මේකට strawberry දාලා whipping cream දාලා ටිකට ස්මාර්ට්ස් දාලා චොක්ලට් දාලා එනකොට ඉතින් ඒක තවත් රසවත් වුණා. ඉතින් මම ඉතින් මේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොකද මම හිතන්නේ ඔයාලා හැමෝම මේක try කරලා ඇති. ඉතින් try කරපු නැති කෙනෙක් නම් ඔයා try කරලා බලුවත් කමක් නැහැ. ඒක රසයි. ඉතින් හැබැයි ළමයි මම එතනට ගිහිල්ලත් කල්පනා කරේ අපි කොහේ ගියත් ඇත්තටම මම කොච්චර උත්සාහ කරත් වෙනස් කෑම try කරන්න කියලා මට එහෙම කරන්න හිතෙන්නේ නැහනේ. මට ඒ හැම වෙලාවකම හිතෙන්නේ මේක අරගෙන ඉවරලා මේක රස නැති වෙනවට වඩා හොඳයි මම දන්න දෙයක් කාලා බඩ පුරවගෙන ගාසාවෙන් කණේ කොහොඳයිනි කියලා හිතලා හැමදාම ඉතින් එකම තමයි ගන්නෙ. ගොඩක් කලාවට ආශයෙන් නම් එක එක කෑම තෝරලා ගන්නවා. එයා ටිකක් වෙනස් කෑම try කරන්න ආසයි. මේ මෙතනදිත් ඒ වගේ එකක් තමයි උනේ. මේ drink එක strawberry එකක් තමයි මම ගන්න හැදුවේ. ඊපස්සේ ආශයෙන් තමයි කිව්වේ නෑ අපි හැමදාම strawberry ගන්න හින්දා මෙන්න මේ වගේ එකක් try කරමු කියලා. අතට මේක රසයි. වෙනස් දේවල් try කරන එකේ risk එකකුත් තියෙනවා. ඒ වගේම ඉතින් හොඳ පැත්තකුත් තියෙනවා. ඉතින් අපි එහෙම ආවා පොඩි බඩු වගේක් ගන්නවා. පොඩි බඩු වගේක් කියලා කියන්නේ පොඩි මට අවශ්‍ය දේවල් කරන ටිකක් ගන්න තමයි. මුලින්ම ගියා මට වැඩ කරනකොට දාන්න සහ ජිම් දාන්න සපත්තු එකක් ගන්න. ඉතින් මේක තෝරන ගමන් තමයි ඉන්නේ. හලෝ කොහෙද යන්නේ? ඔය ටික වගුස්සන්න එපා. හොරෙන් යනවා මේ හොරෙන් උස්සගෙන යනවා මේ කුට්ටමගේ සපත්තු දෙක මොනවද මේ කරන්නේ? බෝට්ටුවක් මේකක්ද? ඉතින් අපි දැන් ජූස් දෙක නම් අරගෙන ඉවරයි. ඊට පස්සේ එහෙම යන ගමන් ඉතින් මෙන්න මේ වගේ ඒවා දැක්කට පස්සේ ෂුට්ටක් නතර වෙනවා. හැබැයි මම ඒව ගන්න කියන එක පොඩක් බලලා ආවා. ඊළඟට මම හිතුවා මට දාන්න කැප් එකක් ගන්න. ඔයාලා මේ වෙනකොට නම් මේ කැප් එකත් එක්ක මගේ ෆොටෝ එකක් දැකලා ඇති. එතකොට ඉතින් ඔයාලා දන්නවා මම මොකක්ද මෙතනින් තෝරගත්තේ කියලා. ඉතින් මේ දවස්වල ෆින්ලන්ඩ් වලට සමයක් වුණාට නිතරම වැස්ස සහ හුළඟ වගේ කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ හින්දා තමයි මම කැප් එක ගන්න හිතුවේ මේ දවස්වල හැම දෙයකම විසඳුමක් විදියට. ඔන්න මේ බලන්න මෙයා අද shopping ඕන වෙලා නේ shopping ඕන වෙලා shopping ඕන
ය. ඉතින් දැන් shopping කරලා කාලා බීලා ඉවරයි. දැන් මේ අපි ගෙදර යන්න මං ඉන්නේ. ඉතින් මං ගෙදර ගිහිල්ලා හොඳට wash එකක් දාගත්තා. මොකද හරිම මහන්සියෙන් හිටියේ. එළියේ ඇවිදලා shopping කරලා ඇවිල්ලා. ඉතින් මෙන්න මෙහෙම හොඳ wash එකක් දාලා මං ඔයාලට හිතුවා මං පාවිච්චි කරන products ටිකක් පොඩ්ඩක් පෙන්නන්න. ඔයාලා දැක්ක විදියට ඒ ෂැම්පූ එක තමයි මම ලංකාවේ පාවිච්චි කරේ. ඒත් මේ shower cream එක නම් මම මෙහි ආවට පස්සේ පාවිච්චි කරන ගත්තේ ලංකාවේ ඉඳන් සාබන් තමයි පාවිච්චි කරේ. හැබැයි අන්තිම කාලේ මම shower gel එකක් use කරා ඒ වුණාට ඒක නම් නම මතක නැහැ. ඉතින් ඊට පස්සේ මේ වගේ cotton pad එකකට micellar water ටිකක් අරගෙන මගේ eye makeup එක remove කරගන්න තමයි මම හදන්නේ. මොකද කොච්චර face wash දාලා මොන හේතුවත් මෙන්න මේ eyeliner එක මම pencil එකෙන් අදින්නේ ඒ black එක යන්නේ නැහැ. ඉතින් ඔයාලා දැක්ක විතර ඔයාලා මම දැක්කලා ඉතින් මම පාවිච්චි කරන face wash එකක් කියලා CeraVe face wash එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අන්තිමට මෙන්න මේ කන්ඩිෂනර් එක තමයි මම යූස් කරේ. ඉතින් ෆයිනලි මගේ නයිට් ස්කින් කෙයාර් රූටින් එක කරලා මම නිදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා වගේ මෙන්න මෙහෙම තමයි මගේ අද දවස ගත වුණේ. ඉතින් හැමදාමත් වගේ ඔයාලා දෙන ආදරයට ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම. ඉතින් ආයෙමත් ඔයාලට මේ වගේ අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් අමතක නොකර මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඕන ඉතින් අදට මම යනවා. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.